අද අපි ඇවිල්ලා තියෙන්නේ කුරුණෑගල පෙරළුගමට. නියාශු කියන්නේ අපේ කතාව. ඉතින් අපේ කතාවේ තවත් ලස්සන දවසක් තමයි මේ. ඉතින් අද අපි ඔයගලන්ට කියන්න යන්නේ කුරුණෑගල ඉඳන් විනාඩි 10ක් වගේ අඩු කාලයකින් යන්න පුළුවන් ලස්සන ලොකේෂන් එකක් ගැන. කුරුණෑගල නගරයේ ඉඳන් කිලෝමීටර් 6කින් යන්න පුළුවන් තවත් ලස්සන තැනක් තමයි මේ තැන. මැප් එක දාගත්තොත් මේ තැනට හරියටම එන්න පුළුවන්. නගරාසන්නයේ වුණාට මේ වැව් පරිසරය හරිම ග්‍රාමීයයි, ඒ වගේම සැහැල්ලුයි, සුන්දරයි. මේ ගමේ අය නම් මේ වැවෙන් නානවා, මාළු වඩනවා වගේ දේවල් කරනවා. ආවට කමක් නෑ, මේ වගේ ලස්සන තැන් විනාශ කරන දේවල් නම් ඇවිත් කරන්න එපා. මෙතෙන්ට වෙලා ඉන්නකොට මට හිතුණු දෙයක් තමයි මේ වගේ ගමක ඉපදෙන්න, මේ වගේ ගමක ජීවත් වෙන්න කොච්චරනම් පින් කරලා තියෙන්න ඕනද කියලා. ඇයි මට එහෙම හිතුනේ කියලා කියන්නද? මෙතෙන්ට ආවහම මාකාර නිදහසක් දැනෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න, මේ වගේ තැන් විනාශ කරන්න නැතුව ඒ සුන්දරත්වය ඉඳ ගන්න ඇවිල්ලා බලන්න. තව කියන්න ඕන දෙයක් තමයි මේ අපිට පේනවටත් වඩා ලොකු පරාසයකට මේ වැව විහිදිලා තියෙනවා කියන එක. මැප් එක බලාගෙන හරියට එන්නයි තියෙන්නේ. guys, මෙන්න මේ මල මොකක්ද කියලා කට්ටිය කමෙන්ට් කරන්න. මේ වගේ තැනක මේ වගේ වෙලාවක තියෙන්න ඕන දෙයක් තමයි පොත්තු කියන්නේ. ඉතින් අපි දැනට චූටි බඩගින්නක් ඇවිල්ලා එතන ගත්ත කොත්තුව. දැන් අපි දෙන කොත්තුව කන්න යන්නේ. ඉතින් මම දැක්කා ඈත ඉඳන් මාව සර්ප්‍රයිස් කරන්න මොන හරි අරගෙන එනවා මෙන්න මේ විදියට. ඉතින් මෙයාගේ අතින්ම හදපු කේක් එකක් තමයි මාව සර්ප්‍රයිස් කරන්න අද අරගෙන ඇවිත් තිබ්බේ. ඉතින් මම ගොඩක් සතුටු වුණා මේ කේක් එක දැකලා. ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන්ස් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න වගේම අපේ follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක save කරගන්න වගේම තවත් කෙනෙකුට වැදගත් location එකක් කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන දවසකින් හමු වෙමු.